මේ වීඩියෝ එකෙන් මතක් කරන්නේ කොන්ටිෆයර්ස් වල තවත් වචන දෙකක් යොදා ගන්න විදිය. එතකොට few කියන එකයි little කියන එකයි යොදා ගන්න විදිය තමයි කියන්නේ. يعني මතක් කරන්නේ යන්නේ මෙන්න මේකයි මේකයි. අනිත් ඒවා කතා කරලා තියෙනවා. much many a lot of some any කියන ටික කතා කරලා තියෙනවා. එතකොට ඒ ටික බලපු නැති කෙනෙක් ඒ වීඩියෝ දෙක බලලා ඉන්න. මොකද අර වීඩියෝ දෙකේ දැනුමත් සමහරලාට මෙතනදී ඕන වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම මෙතනදී පැහැදිලි කිරීමේදී මේ පොඩ්ඩක් කියනවා. එතකොට ඒ අර බලලා තිබ්බොත් ටිකක් ලේසි. එතකොට මෙතෙන්දී මම දැන් වාක්‍ය 6ක් තියෙනවා. එතන මෙතනත් concept එක තේරුම් ගන්න. මොකද හැම එකම concept එක තේරුම් ගත්තට පස්සේ කොහොමද වෙන්නේ කියන එක ගැන අවබෝධයක් එතකොට අපිට ගන්න පුළුවන්. දැන් පළවෙනි වාක්‍යය ගත්තොත් එහෙම he is going away in a days කියලා. එතන මෙතෙන්දී අපි මොකද්ද දාන්නේ? few ද little ද? මේ වාක්‍ය 6ටම few හෝ little කියන වචන දෙකකින් තමයි එන්නේ. එතකොට දැන් මෙතෙන්දී පළවෙනි එකට මොකද්ද දාන්නේ කියලා ඔයාලා නිකන් පොඩ්ඩක් හිතලා බලන්න කොහොමද එන්නේ කියන එක. එතන මෙතෙන්දී ඔයාලා හිතලා තියෙන උත්තරේ හරිද කියලා ඊට පස්සේ බලන්න. he is going away in a days. එතකොට මෙතන few කියන දැන් මුලින් දාගන්න ඕනේ few කියන එකයි little කියන එකයි. එතකොට few කියන්නේ සාමාන්‍යයෙන් few seconds. ඒ කියන්නේ තප්පර කිහිපයක් වගේ. ඒ කියන්නේ ගණන් කරන්න පුළුවන් නේ. few කියන එක ගත්තොත් එහෙම අපිට ගණන් කරන්න පුළුවන්. හැබැයි little කියන එකත් එක්ක දාලා හරි කිව්වොත් ඒක ගණන් කරන්න බෑ. දැන් few කියන එක යොදාගන්නේ countable. ඒ කියන්නේ ගණන් කරන්න පුළුවන් අවස්ථාවකදී විතරයි. අපි කියන්නේ මේ concept එක ඇවිල්ලා few කියන වචනේ යොදාගන්නේ countable අවස්ථාවකදී විතරයි. ඒ කියන්නේ ගණනය කරන්න පුළුවන් අවස්ථාවකදී විතරයි. little කියන වචනේ යොදාගන්නේ ගණනය කරන්න බැරි අවස්ථාවක. ඒ කියන්නේ uncountable අවස්ථාවකදී තමයි little කියන වචනේ යොදාගන්නේ. එතකොට මම මේ කියන ඒවා ඔයාලා process කරන්න ඕනේ. මොකද්ද මම කියන්නේ කියන්නේ few කියන වචනේ යොදාගන්නේ ගණන් කරන්න පුළුවන් අවස්ථාවක. ඒ කියන්නේ countable අවස්ථාවකදී. little කියන වචනේ යොදාගන්නේ ඒ කියන්නේ uncountable. ඒ කියන්නේ ගණන් කරන්න බැරි අවස්ථාවක. එතකොට මෙතන දැන් පළවෙනි වාක්‍යය බලන්න he is going away in a days. එතකොට දවස් ගාන බලන්න හොඳට බලන්න days කියලා තමයි අන්තිමට ඉවරලා තියෙන්නේ. එතකොට දවස් ගාන කියන එක අපිට ගණන් කරන්න පුළුවන්. එතනදී අපි මොකද්ද ගන්න කියන එක ඔයාලා මුලින්ම හිතලා බලන්න මම කියන්නේ කලින්. දැන් දවස් ගාන අපිට ගණන් කරන්න පුළුවන් නිසා අපි ගන්න few කියන එක. ඊළඟ එක බලන්න දෙවෙනි එක this was a matter of minutes කියලා තියෙනවා. එතකොට මේක තේරුම් ගන්න මෙච්චර කාලයක් මෙච්චර මිනිත්ස් ගානක් ගියා වගේ අදව කියන්නේ. එතකොට වෙලාව කියන එක කියන්නේ මිනිත්තු කියලා දීලා තියෙනවා. එතකොට මිනිත්තු කියන එක අපිට ගණන් කරන්න පුළුවන් නේ. මිනිත්තු 10යි මිනිත්තු 15යි 20යි කියලා. එතකොට මිනිත්තු කියන එකේ අවස්ථාව ගණන් කරන්න පුළුවන් නිසා countable අවස්ථාවක අපි ගන්න few කියන එක. එතකොට few කියන එක තමයි countable අවස්ථාවකදී ගන්නෙ. ඊළඟට I must say a words කියලා දෙනවා. words කියන්නේ වචන. මම يعني මේකේ තේරුම දැන් සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේකේ තේරුම දන්නේ නැත්නම් මේක කරගන්න බෑ කියලා. එහෙම නෑ. මේකේ තේරුම නොදැනනවත් අපිට මේක කරන්න පුළුවන්. මොකද එක වචනයක තේරුම දැනගත්තොත් මේක කරන්න පුළුවන්. දැන් බලන්න words කියන එක ගත්තොත් එහෙනම් අපිට countable කියන්නේ word එකක් කියන්නේ වචන. වචන ගණන් කරන්න පුළුවන් නේ අපිට. ඒතර වචන ගණන් කරන්න පුළුවන් නිසා අපි few කියන එක ගන්නෙ. countable අවස්ථාවක හැමතිස්සෙම ගන්න අපි few කියන එක. ඊළඟට he had very knowledge to go on. මේකේ තේරුමත් මේක කියන්නම්. එතකොට එහෙම තේරුම් ගන්නත් පුළුවන් කාටද? he had a very knowledge to go on. ඒ කියන්නේ ඔහුට දැනුමක් තියෙනවා ගමනක් යන්න වගේ අයිඩියා එකක් තියෙන. ඒතර මම දන්නේ නැහැ සමහරවිට මේක සම්පූර්ණ තේරුම. මමත් අර තේරුම් ගන්න මේ වචන දෙකක් අරගෙන තමයි තේරුම් ගන්න. එතකොට වචන දෙකක් සමහරවිට අපි දැනගත්ත ගමන් අපිට කියන්න පුළුවන් මේකට මොකක්ද දෙන්නේ කියන එක. ඒ නිසා අතාරින්න එපා. දන්නේ නැති වුණත් අර බලන්න මොකක් හරි දන්න පොයින්ට් එකක් තියෙනවද කියලා. ඒ දන්න පොයින්ට් එකෙන් අපිට උත්තරයට යන්න පුළුවන්. හැමතිස්සෙම මේ දන්නේ නැහැ කියලා අතාරින්න නැතුව ඒ දන්න මොකක් හරි එක වචනයක් හරි තියෙනවද කියලා බලන්න. ඒ පොයින්ට් එකෙන් අපිට යන්න පුළුවන් සමහරවිට උත්තරයට. එතකොට දැන් මෙතන මේකට ගත්තොත් එහෙම knowledge එක සම්බන්ධයෙන් තමයි මෙතන කියවෙන්නේ මේ knowledge එක ගැන තමයි කියන්නේ. knowledge එක අපිට ගණනය කරන්න බෑ. ඒ කියන්නේ තර්ක කරන්න පුළුවන් මෙහෙම ගණනය කරන්න පුළුවන් මැෂින් සමහරට තියෙන්න පුළුවන් වගේ කතාවක් එහෙම අර IQ level මයින් එහෙම හරියෙන් තියෙන්න පුළුවන් සමහරට. ඒ වුණාට එහෙම නෙමෙයි සාමාන්‍ය අවස්ථාවක ගත්තොත් එහෙම knowledge ගණනය කරන්න බෑනේ. මෙච්චරක් තියෙනවා යාට දැනුම 10ක් තියෙනවා. එහෙම කියන දැනුම කියන්නේ නැහැ නේ අපි සාමාන්‍යයෙන්. එතකොට ඒ වගේ අවස්ථාවක් ගන්න little කියන එක. තොර මේ ගොඩාක්ම තර්ක කරන්න යන්නත් එපා. ඒ අන්තිම දක්ක ගොඩක් තර්ක කරොත් එහෙම අපිට උත්තර ගන්න බැරි වෙනවා. ඒතකොට අතරමං වෙනවා වගේ. ඒ නිසා සීමාවක් තියෙනවා සමහර අවස්ථාවල. එතකොට ඊළඟට බලන්න I want a light on this subject. එතකොට මෙතනදී light කියන එක අදහස් කරන්නේ එළිය කියන එක නෙවෙයි. සමහර වාක්‍යවල තියෙනවා මොනවද මේ يعني සමහර වාක්‍යවල තියෙනවා අපි දන්න වචනයක්ම වෙනත් විදිහකට එතෙන්දී තේරුම වෙනවා. එතකොට දැන් මෙතෙන්දී අපි මේ light කියන එක දැක ගමන් ආලෝකය කියන එක එතන නෙමෙයි වෙන්නේ මෙතන. මෙතන සබ්ජෙක්ට් එකක් කියලා තියෙනවානේ. ඒකට අපි පොඩ්ඩක් ඒක ගැන සමහරවල්ලාට දැනගෙන ඉන්නත් ඕනේ. හැබැයි මෙතනත් මොනවද මේ එහෙම වාක්‍ය සම්පූර්ණ තේරුම දැනගෙන ඉන්න ඕනේ නැහැ. හැබැයි මම තේරුම කියලා ඉන්න.
මට මේ විෂය ගැන මට මේ විෂය ගැන අවබෝධයක් ඕනි වගේ කතාවක් තමයි මේ කියන්නේ. එතකොට මේ විෂය ගැන අවබෝධයක් ලබා දෙන්න නම් ඒ අවබෝධය කියන එක ගත්තොත් මේ විෂය ගැන අවබෝධය හරි නැත්නම් විෂය ගැන මොනවා හරි කියා දෙන්න හරි මොනවා හරි ඒකදී අපිට විෂය ගැන අවබෝධයක් සාමාන්‍යයෙන් ගණන් කරන්න බෑනේ. මෙච්චරයි කියලා කියන්න බෑනේ විෂය ගැන අවබෝධය. එතෙන්දී අපි ගන්නේ ලිටල් කියන එක. මොකද විෂය ගැන අවබෝධය සාමාන්‍යයෙන් ගන්න කරන්න බෑ දැන්. මෙච්චරක් කියලා දෙන්න මෙච්චර කියලා දෙන්න කියලා කවුරු කියන්නේ නැහැ දැනුමක් මම හරි කියලා දෙද්දි. අන්න ඒ වගේ අවස්ථාවකදී අපි ගන්න ලිටල් කියන එක. ඊළඟට in the morning our strength was gone. මෙතෙන්දී මේකේ තේරුම ඇවිල්ලා මේ අපේ ශක්තිය මේ ඇවිදිද්දි වැය වුණා වගේ මොකක් හරි කතාවක් මෙතෙන්දී කියන්නේ. ඒක සම්පූර්ණ තේරුම ඕනේ නැහැ මේක සමහරට මේ මීට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒකට අපිට මේක සම්පූර්ණයෙන්ම ඕනේ නැහැ. දැන් ස්ට්‍රෙන්ත් කියන එක ගත්තොත් ඒ ස්ට්‍රෙන්ත් කියන එක ශක්තිය කියන එක අපි දැන් හිතලා හොඳටම ඇති. ස්ට්‍රෙන්ත් කියන්නේ ශක්තිය. ඒතකොට ශක්තිය ගන්න කරන්නේ නැහැ. ඒ කියන්නේ ශක්තිය ගන්න කරන්න පුළුවන්. දැන් මෙහෙම එක තියෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක සයන්ස් කරපු අය කවුරු හිටියොත් එහෙම වලට එහෙම මම හිතන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙම ගන්න කරන්න පුළුවන් කියලා. හැබැයි මේ අපි අර සාමාන්‍ය ශක්තිය ගන්න කරන්නේ නැහැ නේ මෙච්චර ශක්තිය තියෙනවා කියලා. ඒ නිසා මෙතෙන්දී ගාව ලිටල් කියන එක. එතකොට අර එහෙම ගොඩාක් තර්ක කරන්න යන්නේ නැහැ. එහෙම ගොඩක් තර්ක කරලා උත්තර ගන්න ගියොත් මෙතන වරදිනවා. එතකොට අපි අර සාමාන්‍ය එදිනදා ජීවිතය වගේ මට්ටමින් තමයි මේක බලන්න ඕනේ. එතකොට මම හිතනවා පළවෙනි තුන ගැන අවබෝධයක් තිබ්බනම් දෙවෙනි තුන ගැන අවබෝධයක් ගන්න ලේසි. මොකද ගණන් කරන්න පුළුවන් දේවල් කියලා මෙතෙන් තේරෙනවා. දවස් ගණන් කරන්න පුළුවන්, මිනිත්තු ගණන් කරන්න පුළුවන්, වර්ඩ්ස් ගණන් කරන්න පුළුවන්. මීට වඩා තව මේ ගොඩාක් හිතන්න පුළුවන්. ඒ කියන්නේ වර්ඩ්ස් ගත්තොත් එහෙම ගණන් කරන්න බැරි තරම් තියෙන්නත් පුළුවන්. ඒ වුණාට සාමාන්‍ය වචන ගණන් කරන්න පුළුවන් නේ. ඒ නිසා තමයි මෙතන ෆියු කියන එක ගන්නෙ. අපි අර හැමදෙස්සම සාමාන්‍ය අවස්ථාව තමයි මෙතන සලකන්නේ. ඊට වඩා එතනින් එහාට ගියොත් එහෙම අපිට ඉතින් උත්තර ගන්න බැරි තරමට තර්ක කරන්න පුළුවන්. හැබැයි එච්චර දුරට හිතන්න යන්නේ නැහැ. මේ වගේ අවස්ථාවකදී අපි නෝමලි හිතලා තමයි ගන්න. ඒතකොට මම හිතනවා මේ මතක් කරපු එකක් තේරෙන්නේ නැති කියලා. ඒතකොට කොන්ටිපස් වල ටීචර් දීලා තියෙන මොනවද එක්සර්සයිස් අරගෙන ඉවරලා තමයි මම මේකෙන් සරලව කියා දෙන්න පුළුවන් වාක්‍ය අරගෙන තමයි මේ වචන සෙට් එක අරගෙන පැහැදිලි කරේ කොහොමද එන්න ඕනි කියන එක. එතකොට දන්නේ නැති කෙනෙක්ට හරි නැත්නම් මතක නැති කෙනෙක්ට හරි මේ ටික මතක් වෙන්නද කියලා මම හිතනවා.